මාස දෙකක් යනකොට මට මේ දරුවා හරි. හයි බෝන් හැම කෙනෙකුටම අපි ගාල්ල සිංහයෝ මෙච්චර දවස් ඔයාලට පෙන්වුවේ අපේ පේජ් එක හරහා ඔයාලට සතුටු හිතෙන දේවල්. ඉතින් අද පුංචි සංවේදී දෙයක් පුංචිමත් නෑ හරි සංවේදී කාරණයක් සම්බන්ධව කතා කරන්න ආවේ. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා ගාල්ල පින්නදුව ප්‍රදේශයේ ජීවත් වෙන චමිල්ක හර්ෂාන් කියන මල්ලි. ඉතින් එයාගේ රෝගී තත්ත්වයක් ගැන කතා කරන්න අපි ආවේ. එයාගේ අම්මා තාත්තා මේ මැත්තේන් චමිල්ක මල්ලි. ඉතින් මල්ලිගේ හිටි හැටි ඇති වුණු රෝග තත්ත්වයක් තියෙනවා. එයාට අක්මාබද්ධයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔබට මට ජීවත් වෙන්න කාල සීමාවක් නැහැ. හැබැයි මගේ මේ ළඟ ඉන්න පුංචි මල්ලිට ડોක්ටර්ස්ලා යම්කිසි කාල සීමාවක් දීලා තියෙනවා. හරිම අති සංවේදී කාල සීමාවක් එක. මෙයාගේ අක්මාබද්ධයක් කරන්න ලොකු ඔපරේෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඔපරේෂන් එකට ලක්ෂ 150ක් විතර වැය වෙනවා කියලා තමයි මට කිව්වේ. ඉතින් මේ වෙද්දි තවත් ලක්ෂ 120ක මුදලක් මේ දෙමව්පියන්ට හොයාගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි වැඩිදුර විස්තර කතා කරමු. චමිල්කගේ ආදරණීය තාත්තා ඉන්නවා මාත් එක්ක. තාත්තේ ඔයා කියන්න මේ වෙද්දි තත්වය පුතාගේ රෝගී තත්වය සහ මේ වෙද්දි වට අවශ්‍ය කරන දේ අපි හැමෝටම හෙන්න පොඩ්ඩක් කියමු. අපි මෙච්චර කාලෙ දැන් අවුරුදු 3මාරක් තිස්සේ මෙයාගේ ලෙඩ අඳුරගත්තේ. ඊට පස්සේ එදා ඉඳලා අද වෙනකන් මේ ෆයිල් වල තියෙනවා අපි කරපු චෙක් කරලා හැමදේම මේවයි තියෙනවා. මේවා කොහොම ප්‍රයිවට් කරේ ගවර්න්මන්ට් හොස්පිටල් එකට ගියා. නමුත් ඒවයි මැෂින් එහෙම නැහැ නේ. ඉතින් ගොඩක් මේ වෙයි. ඉතින් ඒක නිසා දැන් අපි මේ කින්ස් හොස්පිටල් එකේ වෛද්‍යවරයෙක් මේ වෛද්‍ය රිපෝට් එක තියෙන්නේ. ලක්ෂ 150ක් මේකට වැය වෙනවා. වෛද්‍ය ගාස්තු ඒ සම්පූර්ණ ඔපරේෂන් එකට සම්පූර්ණ ඔපරේෂන් එකට ශල්‍ය කර්ම සහ ලක්ෂ 150ක් වැය වෙනවා. මේකෙන් අපි කලින් මේ වීඩියෝ එකක් කරලා අපි ලක්ෂ 30ක් ගාණක් හොයාගෙන තියෙනවා. ඒකේ ඉතුරු කොටස තමයි අපිට ඕන ලක්ෂ 120ක් දැනට හොයා ගන්න ඕන. කාල සීමාව කොච්චර මාස දෙකක් දීලා තියෙනවා. ඉතින් තවත් මාස දෙකක් විතරයි මේ අපේ පුංචි මල්ලිගේ කාල සීමාව තියෙන්නේ මේ ඔපරේෂන් එකට. ඉතින් අපිට ජීවිතේ තියෙනවා. අපිට තව ඉස්සරහට යන ගොඩාක් ජීවිත කාලය තිබ්බට මේ මගේ ළඟ ඉන්න චමිල්ක මල්ලිට තියෙන්නේ තවත් මාස දෙකක කාලයක් එයාගේ මේ දරුණු ඔපරේෂන් එකක් මේක අක්මාබද්ධයක්. ඕගොල්ලෝ දන්නවා මං කියද්දි. ඉතින් ඒ දේ කරගන්න මේ අහිංසක මල්ලිට ජීවිතය දෙන්න මාව බලන් ඉන්න ඔයා වගේම මම වගේම අපි වගේම ජීවිතේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන හීන දකින්න කොල්ලෙක්. ඉතින් මේ හීනෙට යන්න මේ ඔපරේෂන් එක කරගන්න ගාල සිංහයෝ අපිව බලන හැමෝගෙම මම අත් දෙක එකතු කරලා ඉල්ලනවා මේ පුංචි මල්ලි වෙනුවෙන් මාස දෙක කාලයක් තියෙන්නේ. ඉතින් හැකිතාක් අය මේක ෂෙයා කරන්න. අපි මේ අයගේ බැංක් account numbers, mobile numbers හැම දෙයක්ම අපි දෙන්නම්. මොකද ජීවිතය කියන්නේ හරි වටිනා දෙයක්. ඒ ජීවිතේ රැකගන්න එක, ඒ ජීවිතේ රැකගන්න උදව් කරන එක ඔබෙත් මගෙත් පරම යුතුයකමක් වෙනවා, පරම වගකීමක් වෙනවා. ඒ නිසා අපි චමිල්කගේ අම්මටත් වචන ඇති. මොකද අම්මෙක්ට තාත්තෙක්ට දරුවෙක් කියන්නේ මහ මෙරක් වගේ. ඉතින් මේ මහ මෙර ආරක්ෂා කරගන්නයි මේ අම්මා තාත්තා දුක් විඳින්නේ මේ කාල සීමාව ඇතුලේ. ඉතින් චමිල්කගේ අම්මා ඉන්නවා. අම්මේ අපිට කියමු අම්මගේ හිතේ තියෙන දේ. අම්මා හරි ආදරෙන් හදාගත්තු පුතා. අම්මගේ හිතේ තියෙන දේ අපිට කියන්න. ගොඩක් දුකයි ඉතින්. ඒ වුණාට කොහොම හරි මම පුතාව හොඳ කරගන්න ඕන. අපිට වාහනයක් එහෙම තිබුණා. ඒවත් විකුණලා තමයි පුතාට බෙහෙත් කරන්න ගත්තේ. ලක්ෂ 150ක් වැය වෙනවා. ඒකෙන් ලක්ෂ 30ක් අපි හොයාගෙන තියෙනවා. මේ වෙද්දි හොයාගෙන තියෙනවා අපිට. ඒ කියන්නේ පොළවල් ගිහිල්ලා ටිකට් ටිකුණා ගොඩක් උදව් උපකාර කරා. එහෙම හොයන් තියෙනවා. තව ඉතින් ලක්ෂ 120ක් මදි වෙලා තියෙනවා. තව මාස දෙකක් වගේ කෙටි කාලයක් තමයි පුතාට තියෙන්නේ. ඉතින් කොහොම හරි හැමෝගෙන් ඉල්ලනවා පුළුවන් විදියට අපිට උදව් කරන්න කියලා මගේ පුතාව බේරගන්න. පුතාට දැන් වයස කියලා අම්මා? අවුරුදු 22යි. බලන්නකෝ අවුරුදු 22ක් අතපය නොකඩ හදලා ජීවිතේ කොච්චර බලාපොරොත්තු තියාගෙනද මේ අම්මයි තාත්තයි මේ පුතා හදන්නේ නැත්තේ. ඉතින් මාව දකින අපේ ගාලසිංහයෝ පේජ් එක බලන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඔයාලට මම මේ කියන්නේ මේ ජීවිතේ වටිනාකම
අපි දන්න නිසා මෙතනට ආවේ. ඉතින් සයුරෙන් එහා ඉන්න විදේශ රටවල් වල ඉන්න අපේ page එක බලන අයට අපි මං කියනවා හරි ආදරෙන් මටත් තාම අවුරුදු 30යි. මේ චෝටි මල්ලිට අවුරුදු 22යි. ඉතින් තව ඉස්සරහට ජීවිතේ යන්න තියෙනවා. ඒ නිසා මං හරිම ආදරෙන් හරි ගෞරවණීය යෝජනාවක් කරනවා අපිව බලන අයට මේ අයගේ bank accounts, mobile numbers හැම detail එකක්ම අපි වීඩියෝ එකේ දාන්නම්. ඒ නිසා පුළුවන් කෙනෙක් තව මාස 2යි තියෙන්නේ මේ පුංචි කොල්ලගේ මේ පුංචි මල්ලිගේ හීනේ හැබෑ කරන්න උදව් කරන්න. ඉතින් අවසන් වතාවට මං කියනවා මෙහෙමයි අපි හැමෝම ජීවත් වෙන මිනිස්සු තාත්තා අම්මා හරි වගකීමෙන් මේ පුතාව හැදුවේ. ඉතින් අපි අද ඉඳන් මේ ඔපරේෂන් එක සාර්ථක වෙනකම් මල්ලි ඔයත් එක්ක ඉන්නවා. ගාලා සින්නියෝ අපි ඔයත් එක්ක ඉන්නවා. අපි මේ ආපු ගමන කිසි ලාභ ප්‍රයෝජනයකට ආපු ගමනක් නෙමෙයි අපිට පුද්ගලිකව අපි ආවේ ඔයාට යම් කිසි දෙයක් අපිට පුළුවන් විදිහට අපේ Facebook ගිණුම හරහා කරලා දෙන්න. ඉතින් තාත්තේ ලෙඩ දුක් ඇති වෙන්නේ මිනිස්සුන්ට. ලෙඩ දුක් හොඳ කරගන්න උදව් කරන්නේ මිනිස්සුම තමයි මේ ලෝකේ. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක බය වෙන්න එපා. ගාලසිංහයෝ අපි තාත්තත් එක්ක අම්මත් එක්ක මේ පුංචි මල්ලියත් එක්ක ඉන්නවා. මටත් මේ වයසේ මල්ලිලා ඉන්න ඕන තරම් මගේ පවුලේ. ඉතින් ඒ නිසා ගාලසිංහයෝ අපිත් එක්ක ඉන්න ඔබට ආරාධනා කරනවා නැවතත් මං අත් දෙක එකතු කරලා මේ පුංචි කොල්ලට ජීවත් වෙන්න ජීවිත දාණය දෙන්න ඕගොල්ලෝ උදව් කරાવી කියලා මම විශ්වාස කරනවා. ඉතින් අවසන් වතාවට තාත්තේ ඔයාගේ ආදරණීය පුතා ගැන වචනයක් කියන්න තියෙනවා නම් කියන්න පුළුවන්. මගේ පුතා අවුරුදු 22යි වෙන්නේ. කේ චමිල් ගහර්ෂාන්. මම කේ රනිල් ප්‍රියන්ත. මෙයා ඉස්කෝලේ ගියේ විද්‍යාලෝක විද්‍යාලයට ගාල්ලේ. ඊළඟ හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන මෙයා IT විෂය හැදෑරුවේ A level සඳහා. ඒක හරියට කරගන්න උන්නේ නැහැ. මොකද ඒ කාලේ අසනීප තත්ත්වයේ ඇති වුණේ කාලය ස්පේන් නැහැ පාඩම් කරගන්න බැරුණා. කාලාන්තය හැදිලා මෙයාට ලොකු අසනීප තත්ත්වයක් වෙන පොඩි තැන් වලින් බෙහෙත් ගත්තා. වෛද්‍යවරු චානල් කරලා බෙහෙත් ගත්තා. නමුත් ඒකටවත් අපිට හොයාගන්න බැරුණා මොකද්ද කියන එක. පස්සේ තමයි පරීක්ෂණ වලදී හොයාගත්තේ මේ ලෙඩේ මෙහෙම දකුණු ලෙඩක් තියෙන කියලා. අපි අවුරුදු 3මාරක් තිස්සේ බෙහෙත් ගත්තා. නොයෙකුත් තැන්වල හැමතැනම පූජාවල් හැමදේම කරලා මෙයාව ගොඩ ගන්න බැලුවා. දැන් අන්තිම තත්ත්වයේ තියෙන්නේ ආත්මාපත්‍ය කරන්න වෙනවා. ඒක කරන්න ලක්ෂ 150ක් යනවා. ඒ 150කින් අපි පොළවල් වල ගිහිල්ලා බස් වල ගිහින් ටිකට් විකුණලා අපේ හිතවත් කට්ටිය නෑදෑයෝ හැමෝම උදව් කරලා පිට රටවල් වල ඉන්න මිනිස්සුත් උදව් කරලා අපි පෝස්ට් එක බලලා ඒ වීඩියෝ එක කලින් වීඩියෝ එකක් බලලා මගේ ලොරිය විකුණන සල්ලි වලිනුත් ඔක්කොම ලක්ෂ 30ක් හදාගෙන තියෙනවා. මේ වෙනකොට අපි දැන් ජීවත් වෙන්නේ ගෙදර මගේ නෝනයි වටලප්පන් හදලා ඒවා කඩවල් වලට දාලා ඒකෙන් තමයි මේ දවස්වල ජීවන උපාය අපි ගෙනියන්නේ. ඒකෙන් ඉතුරු වෙන මුදලින් මෙයාව බෙහෙත් ගන්න දැන් ලබන සිකුරාදා ආපහු යන්න ඕන. රාගම හොස්පිටල් එකට යන්න ඕන. ඒකට ඉතින් මේ පළවෙනිදත් ගියා වාහනයක් රෙන්ට් එකට අරගෙන තමයි යන්නේ. වෙහෙස කරවන්න බෑ මෙයාව මහන්සි කරන්න බෑ. තාම ඒ ගිහිල්ලා පළවෙනිද ගිහපු එකක් තාම දවල් වෙලා නැගිටින්න අමාරුයි මෙයාගේ ඇඟ බෙහෙත් නිසා. තාත්තා කියන දේ අපිට ගොඩක් පැහැදිලි. පුතාට කතා කරන්න බෑනේ. මම ඉතින් රටවාසී ලෝකවාසී සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මගේ මේ චමිල් ගහෂාන් පුතා ජීවත් කරගන්න ඉස්සරහට ගෙනියන්න යාගේ බලාපොරොත්තු සමත් කරගන්න. මේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්න නම් මේ ඔපරේෂන් එක කරන්න වෙනවා. නැත්නම් මාස 2ක් යනකොට මට මේ හරි. අති සංවේදී මොහොතක් ගාලසිංහයෝ අපි බලන් ඉන්න අයට මම නැවත වතාවක් කියනවා මේ තාත්තා කෙනෙක්ගේ ඇස් වලින් වැටෙන කඳුළු වලට සාධාරණයක් ඉෂ්ට කරන්න අපිව බලන් ඉන්න ඕගොල්ලෝ අනිවාර්යෙන්ම සහයෝගයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මෙතනින් එහාට මේ ප්‍රෝග්‍රෑම් එක මේ වැඩේ අපිට කරගෙන යන්න අමාරුයි. මොකද මේ අම්මා තාත්තගේ ඇස් වලින් වැටෙන කඳුළු වලට අපිට වටිනාකමක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ නිසා අපි අදට නවතින්නම්. අපි ඉන්නේ පින්නදුවේ. මේ අයගේ සියලු විස්තර අපි ඕගොල්ලන්ට දෙන්නම්. ඒ විස්තර වලට ඒ accounts number වල අපි දෙන්නම්. අපි ඔක්කොම දෙන්නම්. ඒවට අදාළ විදියට පුළුවන් නම් හැකි අයුරින් උදව්වක් කරන්න මේ අහිංසක කොල්ලගේ ජීවිතේ බේරගන්න හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. මල්ලි අවසන් වතාවට මම වාගේ අත අල්ලලා පොරොන්දුවක් වෙනවා.
අපි ගාලසිංහව ඇත් එක්ක ඉන්නවා. වාට ජයශ්‍රී මහ හාමුදුරුවන්ගේ බෝසමිඳුන්ගේ පිහිට ආරක්ෂාව සියලු බුදුවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනේ. වාට බුදු සරණයි. අපි වත් එක්ක ඔයාලා ඔපරේෂන් එක වෙන තාක්කල් ගාලසිංහව අපි වගකීමක් විදිහට ඉන්නවා. එහෙනම් වාට ජය වේවා. මටත් මේ වෙලාවේ කතා කරන්න අමාරුයි. ඒ නිසා අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා. අපි මේගොල්ලෝගේ කන්ටැක්ට් ඔක්කොම දාන්නම්. එහෙනම් හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. මල්ලි වාටත් තෙරුවන් සරණයි. අපේ චමික මල්ලිගේ අම්මා ඉන්නවා මෙතන. අම්මා කියාවි account number එක, mobile number එක, ඒ contact numbers ටික ඔක්කොම අම්මා දෙවි. ඉතින් අම්මා කියන්නකෝ මේ මල්ලිට ආධාර කරන්න පුළුවන් බැංකු ගිණුම් අංකයක් අපිට සඳහන් කරමු. LH de Silva BOC Bank Gold Port account number එක 92 47 0.855 දුරකථන අංකයත් ඔහොම මතක් කරමු. 076 86 90 452 0.777 0.7 6යි 289. හරි. එහෙනම් ඔන්න අම්මගේ කටින් කියවෙච්ච ඒ ඩීටේල්ස් ටික ඔයගොල්ලන්ට අපි නැවත වතාවක් බලා ගන්න අපේ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම දානවා. එහෙනම් මේ මල්ලිට උදව් කරමු අපි හැම කෙනෙක්ම. තෙරුවන් සරණයි.